සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ට් අප්ඩේටර් YouTube channel එකට. ඉතින් මැයි මාසයට අදාළව අස්වැසුම මුදල් කප්පාදුවට ලක්වුණේ කුමන පාර්ශවයන්හිද? ඒ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මං ඊයේ දිනේ වීඩියෝ එකක් ගෙනාවා මේ අස්වැසුම මැයි මාසයට අදාළ මුදල් සයිට් එකට වැටිලා කියලා. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා සල්ලි වැටිලා තියෙනවා, සමහරගේ සල්ලි වැටිලා නැහැ කියලා. ඉතින් මම මේ පිළිබඳව හොයලා බලනකොට ලැබුණු ආදංචි මාර්ග වලට අනුව රුපියල් 2500 දීමනාව ලැබෙන බොහෝ පිරිසකගේ මැයි මාසයේදී අස්වැසුම මුදල් කපා හැදලා තියෙනවා. ඒ වගේම 5000 ලැබෙන සමහරක් පිරිසකේද මේ අස්වැසුම මුදල් කප්පාදුවට ලක් කරලා තියෙනවා. ඉතින් ඉදිරි මාසවලදී සමහර විට මේ 5000 අස්වැසුම මුදලුත් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් නිවුස් අප්ඩේට් පිළිබඳව ලැබුණ සැනින් ඔයාලව දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න.